ආයුබෝවන් තෙවැනි මොලය YouTube නාලිකාව මෙම වැඩසටහන අනුපිළිවෙලකට අනුව මා ඉදිරිපත් කිරීමෙන් අලුතින් නරඹන ඔබට පළමු වැඩසටහනේ සිටම නැරඹීමෙන් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට හැකි වේ. මෙය මාගේ 20 වන වැඩසටහන. 19 වන වැඩසටහනින් මා එකම කුලයේ නියුන් දරුවන්ගේ බාහිර ඉන්ද්‍රියන් බාහිර පෙනුම එකම ආකාරයට එකම ක්‍රමවේදයට පිහිටන්නේ කෙසේද සහ නියුන් දරුවන්ට එකම අවස්ථාවේදී එකම රෝගය හටගන්නේ කෙසේද යන්න විග්‍රහ කළා. මෙම වැඩසටහනෙන් මා දරුවෙකුට ගර්භාෂය තුළදී ලැබෙන ශක්තියට අනුව ඉන්ද්‍රියන් නිර්මාණය වන ආකාරය විග්‍රහ කිරීම සිදුවේ. විශ්වයේ තරංගයක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොළය කාන්තාවකගේ තෙවැනි මොළයට ඇතුළු වී ගර්භාෂයට නිකුත් වී එහි ශක්තියක් බවට පරිවර්තනය වී එම දරුවා ඉපදීම දක්වා කාලය තුළ එය වර්ධනය වීමට 100%ක්ම එම කාන්තාවගේ තෙවැනි මොළයේ කුඩා මොළයේ ගබඩා වූ ශක්තියෙන් එම දරුවා වර්ධනය කළ හැකි උපරිම මට්ටමට වර්ධනය කිරීමෙන් පසු එම දරුවා එම කාන්තාවගේ ගර්භාෂයෙන් විශ්වයට නිකුත් වීම හෙවත් ඉපදීම සිදුවන අතර විශ්වයේ තරංගයක් ලෙස ක්‍රියා කරන තෙවැනි මොළය කාන්තාවකගේ තෙවැනි මොළයට ඇතුළු වී ගර්භාෂයට නිකුත් වී ඉපදීම දක්වා කාලය තුළ එම කාන්තාව එම දරුවා වෙනුවෙන් නිකුත් කළ ශක්තියේ ප්‍රබලත්වයට අනුව එම දරුවාගේ ඉන්ද්‍රියන් නිර්මාණය වීම සිදුවේ. කාන්තාවක් විසින් එලෙස දරුවෙකුට නිකුත් කරන ශක්තියේ ප්‍රබලත්වය මත ගර්භාෂය තුළදී එම දරුවාගේ නිර්මාණය වන වර්ධනය වන ඉන්ද්‍රියන් එලෙස ශක්තිය නිකුත් නොවන අනෙකුත් දරුවන්ට සාපේක්ෂව වර්ධන වේගය වැඩි වීමෙන් එම දරුවා ඉපදීමෙන් පසු අනෙකුත් දරුවන්ට සාපේක්ෂව කෙටි කාලයකින් ඇවිදීම සහ කතා කිරීම ඇවිදීම හෝ කතා කිරීම සිදුවන අතර මෙම ක්‍රියාවලියට ළමයෙකුගෙන් ළමයෙකුට කාන්තාවකගෙන් කාන්තාවකට යම් රටක කාන්තාවකට සාපේක්ෂව වෙනත් රටක කාන්තාවකට එලෙස ශක්තිය නිකුත් කිරීමට ඇති හැකියාව වෙනස් වීම සිදුවේ. එලෙස කාන්තාවක් විසින් දරුවෙකුට ශක්තිය ප්‍රබල ලෙස ලබා දීමකදී එයට අනුව නිර්මාණය වන එම දරුවාගේ දේහ ලක්ෂණ ලෙස සිහින් දිගටි ඇස්, දිගටි කන්, දිගටි නාසය සහ දිගටි මුහුණ හැඳින්විය හැකි අතර දෙමාපියන්ගේ දේහ ලක්ෂණ වලට අනුව එම දරුවාගේ පෙර ආත්මයන් වලට අදාළව තෙවැනි මොළයේ මතක ගබඩාවේ තදින්ම ගබඩා වූ මතකයක් ලෙස ප්‍රබල ලෙස ගබඩා වූ මතකයක් ලෙස ගබඩා වූ දත්ත සහ මතකයන් වලට අනුව එලෙස ඉන්ද්‍රියන් නිර්මාණය විය හැකි අතර එවැනි දරුවෙකුට එලෙස කෙටි කාලයකින් ඇවිදීමට සහ කතා කිරීමට ඇවිදීමට හෝ කතා කිරීමට හැකියාවක් නොමැත. ලංකාව තුළ දරුවන් නිරීක්ෂණය කිරීමේදී මා සඳහන් කළ ආකාරයේ එම දේහ ලක්ෂණ ඇති දරුවන් එම දේහ ලක්ෂණ නොමැති දරුවන්ට සාපේක්ෂව අඩු කාලයකින් ඇවිදීම සහ කතා කිරීම ඇවිදීම හෝ කතා කිරීම යන ක්‍රියාවලිවල නිරත වන අතර ලංකාවේ දරුවෙකුට සාපේක්ෂව චීනය වැනි රටක දරුවෙකු ඉතා අඩු කාලයකින්
ඇවිදීම සහ කතා කිරීම සිදුවේ. ලංකාවේ දරුවෙකුට සාපේක්ෂව එම රටේ දරුවන්ගේ දේහ ලක්ෂණවල ප්‍රබල වෙනස්කම් දක්නට ලැබෙන අතර බොහෝ දරුවන්ගේ සිහින් දිගටි ඇස්, දිගටි කන්, දිගටි නාසය සහ දිගටි මුහුණ සහිත විශාල දරුවන් ප්‍රමාණයක් දක්නට ලැබේ. ලංකාවේ කාන්තාවන්ට සාපේක්ෂව චීනය වැනි රටක කාන්තාවන්ගේ තෙවැනි මොළයේ ශක්ති ගබඩාවන ශක්ති ප්‍රමාණය අධික වීමෙන් එම කාන්තාවන්ගේ ගර්භාෂයේ සිටින දරුවෙකුට ලංකාවේ කාන්තාවන්ට සාපේක්ෂව අධික ශක්ති ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකි අතර එලෙස නිකුත් වන අධික ශක්තිය උපයෝගී කරමින් ක්ෂය කරමින් ගර්භාෂයේ වර්ධනය වන කලලය මගින් දරුවාගේ ඉන්ද්‍රියන් නිර්මාණය කිරීමේදී එම දරුවාගේ ඇස් සිහින් දිගටි ලෙස, කන් දිගටි ලෙස, නාසය දිගටි ලෙස, මුහුණ දිගටි ලෙස නිර්මාණය වීම සිදුවන අතර අනෙකුත් ඉන්ද්‍රියන්ද ලංකාවේ කාන්තාවන්ගේ ගර්භාෂයේ නිර්මාණය වන දරුවෙකුට සාපේක්ෂව අධික ලෙස ප්‍රබල ලෙස නිර්මාණය වීම වර්ධනය වීම සිදුවීමෙන් එම දරුවන් ඉතා කෙටි කාලයකින් ඇවිදීම සහ කතා කිරීම සිදුවේ. චීනය මෙන්ම ලොව උෂ්ණත්වය අධික රටවල දරුවන්ගේද එම දේහ ලක්ෂණ එනම් සිහින් දිගටි ඇස්, දිගටි කන්, දිගටි නාසය සහ දිගටි මුහුණ ඇති දරුවන් දක්නට ලැබෙන අතර එම දරුවන්ද ඉතා කෙටි කාලයකින් ඇවිදීම සහ කතා කිරීම සිදුවේ. උෂ්ණත්වය අධික රටවල එලෙස පුද්ගලයන්ගේ ඇස් සිහින් දිගටි ආකාරයට පිහිටීමට ප්‍රධාන හේතුව ලෙස අධික උෂ්ණත්වයෙන් ඇස් ආරක්ෂා වීමට ලෙස විද්‍යාඥයින් උපකල්පනය කළද සීත රටවල පුද්ගලයින්ට එම දේහ ලක්ෂණ පිහිටීමෙන් සහ ලෝකයේ වෙනත් උෂ්ණත්වය අධික රටවල පුද්ගලයින්ට එම දේහ ලක්ෂණ නොපිහිටීමෙන් එම උපකල්පනය පිළිගත නොහැක. ජීවීන් නිරීක්ෂණය කිරීමේදී ඉපදීමෙන් පසු විවිධ ආකාරයට ක්‍රියා කරමින් සාමාන්‍ය මට්ටමට පත්වන ජීවීන් දක්නට ලැබෙන අතර ඉපදීමෙන් පසු දින 13ක් 15ක් ගතවන තෙක් දැස් පියවී තිබෙන ඉපදීමෙන් පසු කෙටි කාලයක් නිසි ලෙස ඇවිදීමට නොහැකි එම සතුන්ට ආවේනික වූ ශබ්දය නිසි ලෙස ප්‍රකාශ කිරීමට නොහැකි ජීවීන් සිටින අතර පෝසන් සුනඛයින් එවැනි ජීවීන්ට නිදසුන් වේ. ඉපදීමත් සමග ශක්තිමත් ලෙස නිසි ආකාරයට ඇවිදීමට හැකි එම ජීවියාට ආවේනික වූ ශබ්දය නිසි ලෙස ප්‍රකාශ කළ හැකි ජීවීන් දක්නට ලැබෙන අතර එවැනි ජීවීන්ට ගවයින් ප්‍රබල නිදසුනකි. එලෙස ඉපදීමත් සමග ශක්තිමත් ලෙස ඇවිදීමට හැකි එම ජීවියාට ආවේනික වූ ශබ්දය ප්‍රකාශ කළ හැකි ගවයෙකුගේ දේහ ලක්ෂණ නිරීක්ෂණය කිරීමේදී සිහින් දිගටි ඇස්, දිගටි කන්, දිගටි නාසය සහ දිගටි මුහුණ දක්නට ලැබේ. එලෙස ගවයෙකු ඉපදීමත් සමග ශක්තිමත් ලෙස ඇවිදීමට එම ජීවියාට ආවේනික වූ ශබ්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ආකාරයට
එම ගව පැටියා ඉපදීමත් සමගම සියලුම ඉන්ද්‍රියන් උපරිම මට්ටමින් වර්ධනය විය යුතු අතර තව දෙනෙකුගේ ගර්භාෂයේ පැටියෙකු වර්ධනය වන කාලය තුළ එම ගව දෙන එම පැටියාගේ සියලුම ඉන්ද්‍රියන් උපරිම මට්ටමට වර්ධනය වීමට වර්ධනය කිරීමට අවශ්‍ය ශක්තිය එම ගව දෙනගේ තෙවැනි මොළයේ ශක්ති ගබඩාවෙන් ගර්භාෂයේ වර්ධනය වන පැටියාට නිකුත් වීමෙන් නිකුත් කිරීමෙන් එම ශක්තිය උපයෝගී කරමින් ගර්භාෂයේ වර්ධනය වන පැටියාගේ සියලුම ඉන්ද්‍රියන් උපරිම මට්ටමට වර්ධනය කරමින් එම පැටියා විශ්වයට නිකුත් කිරීමෙන් හෙවත් ඉපදීමෙන් එම පැටියා ඉපදීමත් සමග එලෙස ශක්තිමත් ලෙස ඇවිදීමට එම ජීවියාට ආවේනික වූ ශබ්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. පුද්ගලයන් සහ ජීවීන් නිරීක්ෂණය කිරීමේදී ගර්භාෂය තුළ ගත කරන කාලය තුළ එම පුද්ගලයාගේ මවගේ තෙවැනි මොළයෙන් එම ජීවියාගේ මවගේ තෙවැනි මොළයෙන් නිකුත් කරන ශක්ති ප්‍රමාණයට අනුව එම පුද්ගලයාගේ එම ජීවියාගේ එයට ආවේනික වූ දේහ ලක්ෂණ පිහිටන අතර ජීවීන් නිරීක්ෂණය කිරීමේදී පූසන් සහ සුනකයින් සහ ගවයින් එයට නිදසුන් ලෙස හැඳින්විය හැකිය. දරුවෙකු වෙනත් දරුවෙකුට සාපේක්ෂව ඉතා අඩු කාලයකින් ඇවිදීම සහ කතා කිරීම සිදු කළද උපතේ සිටම ශක්තිමත් ලෙස ඇවිදීමට සහ අර්ථයක් ඇති වචන කතා කිරීමට නොහැකි අතර අතීතයේ සිට වර්තමානය දක්වා කාලය තුළ පුද්ගලයන් අතරින් එක් පුද්ගලයෙකුට පමණක් එලෙස ශක්තිමත් ලෙස ඇවිදීමට සහ අර්ථයක් ඇති වචන කතා කිරීමට හැකි වූ බවට සඳහන් වන අතර එම පුද්ගලයා අතීතයේ සිට වර්තමානය දක්වා කාලය තුළ බිහි වූ ලොව ප්‍රබලතම මනෝවිද්‍යාඥයා වන සිද්ධාර්ථ හෙවත් බුදුන් වේ. සිද්ධාර්ථ හෙවත් බුදුන්ගේ එම ක්‍රියාව වර්තමාන සමාජය තුළ විද්‍යාත්මකව සනාථ කිරීමට නොහැකි අතර එම ක්‍රියාව ප්‍රබන්ධයක් බවට පත් වී ඇත. සිද්ධාර්ථ හෙවත් බුදුන්ගේ දේහ ලක්ෂණ නිරීක්ෂණය කිරීමේදී අතීතයේ සිට වර්තමානය දක්වා කාලය තුළ වෙනත් කිසිදු පුද්ගලයෙකුට කිසිදු ආකාරයකට සම කළ නොහැකි සිහින් දිගටි ඇස් උරහිස් ආසන්නයට දික් වූ සිහින් දිගටි කන් දිගටි නාසය දිගටි මුහුණ දක්නට ලැබෙන අතර එම දේහ ලක්ෂණ උපතේ සිටම ශක්තිමත් ලෙස ඇවිදින එම ජීවියාට ආවේනික වූ ශබ්දය නිසි ආකාරයට ප්‍රකාශ කරන ජීවියා වන ගවයාගේ දේහ ලක්ෂණ වලට 100%ක්ම සමාන වන අතර එම දේහ ලක්ෂණ වලට අනුව සිද්ධාර්ථ හෙවත් බුදුන් උපතේ සිටම ශක්තිමත් ලෙස ඇවිදීමට අර්ථයක් ඇති වචන කතා කිරීමට හැකි වූ බවට විද්‍යාත්මකව සනාථ කළ හැකිය. බුදු දහමට අනුව සිද්ධාර්ථ ඉපදීමත් සමග අඩි 7ක් ගමන් කළ
වාක්‍යයක් ප්‍රකාශ කර බවට සඳහන් වන අතර එම ක්‍රියාවෙන් පසු නැවත සාමාන්‍ය බිලින්දකු බවට පත් වූ බව සඳහන් කළද එම ක්‍රියාවේ කිසිදු විද්‍යාත්මක භාවයක් නොමැති අතර සිද්ධාර්ථ උපතේ සිටම අඛණ්ඩව ශක්තිමත් ලෙස ඇවිදින අර්ථයක් ඇති වචන ප්‍රකාශ කරන පුද්ගලයෙකු බවට පත්විය. කාන්තාවකට ගර්භාෂයේ නිර්මාණය වන දරුවෙකුට එම දරුවාගේ සියලුම ඉන්ද්‍රියන් උපරිම මට්ටමට වර්ධනය කරමින් ඉපදීමත් සමග එම දරුවා ශක්තිමත් ලෙස ඇවිදීමට අර්ථවත් ලෙස කතා කිරීමට හැකිවන ආකාරයට දරුවෙකු බිහි කිරීමට ප්‍රමාණවත් ශක්තියක් ලබා දීමට නොහැකි අතර සිද්ධාර්ථගේ මවගේ තෙවැනි මොළයේ ශක්ති ගබඩා වූ ශක්තියෙන් විශාල ප්‍රමාණයක් උපයෝගී කරමින් ගර්භාෂය තුළදී සිද්ධාර්ථ එලෙස නිර්මාණය කරමින් බිහි කිරීමේදී සිද්ධාර්ථගේ මවගෙන් සිද්ධාර්ථ වෙන්වීමත් සමග මහා මායා දේවියගේ මොළයේ ප්‍රධාන ශක්ති ගබඩාව ලෙස ක්‍රියා කරන තෙවැනි මොළයේ ගබඩා වූ ශක්තිය මහා මායා දේවියගේ මොළයේ දෙවන ශක්ති ගබඩාව වන කුඩා මොළයෙන් පාලනය කළ අති විශාල ශක්ති ප්‍රමාණයක් සිද්ධාර්ථට නිකුත් වීමෙන් සිද්ධාර්ථ ඉපදීමත් සමග මහා මායා දේවියගේ කුඩා මොළයට සහ ලොකු මොළයට සියලුම ඉන්ද්‍රියන් වලට අවශ්‍ය ශක්තිය නොමැති වීමෙන් මහා මායා දේවිය ඉතා කෙටි කාලයකින් මිය යෑමට ලක්වන අතර බුදුදහමට අනුව සිද්ධාර්ථ ඉපදීමෙන් පසු මව දින 7කින් මිය ගිය බව සඳහන් කළද එහි විද්‍යාත්මක භාවයක් නොමැති අතර සිද්ධාර්ථ ඉපදීමත් සමග විනාඩි ගණනක් වැනි ඉතා අඩු කාලයකින් සිද්ධාර්ථගේ මව මිය යෑම සිදුවේ. සිද්ධාර්ථ යනු අතීතයේ සිට වර්තමානය දක්වා කාලය තුළ බිහි වූ ලොව ප්‍රබලතම මනෝවිද්‍යාඥයා වන අතර පුද්ගලයෙකු එලෙස මනෝවිද්‍යාඥයෙකු බවට පත්වීමට නම් එම පුද්ගලයාගේ තෙවැනි මොළයේ ශක්ති ගබඩාවේ අති ප්‍රබල ශක්තියක් අඛණ්ඩව වර්ධනය වීම සහ එහි ගබඩා වීම සිදුවිය යුතු අතර උපතේ සිටම තෙවැනි මොළයේ ශක්ති ගබඩාවේ අති ප්‍රබල ශක්තියක් වර්ධනය වන ගබඩා වන පුද්ගලයෙකුට පමණක් තෙවැනි මොළයේ ශක්ති ගබඩාවේ එලෙස අති ප්‍රබල ශක්තියක් අඛණ්ඩව වර්ධනය කිරීමට ගබඩා කිරීමට හැකි අතර එලෙස ඉපදෙන දරුවෙකු එලෙස දරුවෙකු ඉපදෙන සෑම අවස්ථාවකම එම දරුවාගේ මවට එම දරුවා ඉපදීමෙන් පසු ජීවත් වීමට අවශ්‍ය ශක්තිය නොමැති වීමෙන් එම දරුවා ඉපදීමත් සමග එම මව මිය යෑමට ලක්වීම සිදුවේ. එනම් ලොව ප්‍රබලතම මනෝවිද්‍යාඥයෙක් හෙවත් බුදුන් කෙනෙකු ඉපදෙන සෑම අවස්ථාවකම එම දරුවාගේ මව මිය යෑමට ලක්වන අතර එම දරුවාගේ ඉහත සඳහන් දේහ ලක්ෂණ එනම්
සිහින් දිගටි ඇස්, පෙරහිස් වලට ආසන්න වූ සිහින් දිගටි කන්, දිගටි නාසය, දිගටි මුහුණ නිර්මාණය වීම සහ එම දරුවා ඉපදීමත් සමග ශක්තිමත් ලෙස ඇවිදීමට, අර්ථයක් ඇති වචන ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. මෙයට අමතරව බුදු කෙනෙකුට ආවේනික වූ තවත් දේහ ලක්ෂණ ඇති අතර එය ඉදිරි වැඩසටහන් වලදී ඒ අවස්ථාවන් වලට අනුව විග්‍රහ කිරීම සිදුවේ. මාගේ ඊළඟ වැඩසටහනෙන් දරුවෙකු ඉපදීමත් සමග එම දරුවා දෙමාපියන් හඳුනාගන්නේ කෙසේද යන්න විග්‍රහ කිරීම සිදුවේ. ආයුබෝවන් සියලුම දෙනාට. බොහොම ස්තුතියි සියලුම දෙනාට.